ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ fasting blood sugar. එහෙම නැත්නම් නිරහාර සිරීමෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කරන රුධිර පරීක්ෂණය සම්බන්ධවයි. මේ ඊටාම සරල නමුත් ඊටාම වැදගත් පරීක්ෂණයක්. මේ පරීක්ෂණය සාමාන්‍යයෙන් දියවැඩියාව පූර්ව දියවැඩියාව හඳුනා ගැනීමට සහ දැනටම දියවැඩියාව ඇති රෝගීන්ගේ දියවැඩියාවේ පාලන මට්ටම නිර්ණය කිරීමට භාවිතා කරනු ලබනවා. මෙම පරීක්ෂණය සඳහා ඔබ සූදානම් විය යුත්තේ කෙසේද? නිවැරදි ප්‍රතිඵලයක් සඳහා අවම වශයෙන් ඔබ පැය 10ක්වත් නිරහාරව සිටිය යුතුයි. මෙයින් අදහස් කරන්නේ ජලයේ හැර කිසිවක් අනුභව කිරීම හෝ පානය කිරීම සුදුසු බවයි. එක රැයක් නිරහාරව සිටීමෙන් පසුදින උදෑසන පරීක්ෂණය සැලසුම් කිරීම වඩාත් සුදුසුයි වගේම ඔබටත් පහසුවක්. එතකොට මේ පරීක්ෂණය කරන්නේ කෙසේද? fasting blood sugar පරීක්ෂණය කිරීම සඳහා ඔබගේ රුධිර සාම්පලයක් ලබා ගනු ලබනවා. ඉන්පසුව රසායනාගාර වෙත යවනු ලබනවා. පරීක්ෂණයෙන් පස්සේ ඔබට සාමාන්‍යයෙන් ඔබේ සාමාන්‍ය ක්‍රියාකාරකම් වෙත ආපසු යෑමේ හැකියාව පවතිනවා. ඇගිල්ල විද කරන ග්ලූකෝමීටර් CBS පරීක්ෂා මගින්ද මෙය කළ හැකි නමුත් වඩාත් නිරවද්‍ය වන්නේ fasting blood sugar lab test එකයි. එහෙත් ඔබ දැනටමත් දියවැඩියා රෝගියෙක් නම් CBS පරීක්ෂා මගිනුත් ඔබගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය පිළිබඳ අදහසක් ලබා ගත හැකියි. ඔබ වාර්තාව ලබාගත් පසු ඔබගේ වෛද්‍යවරයාට එය පෙන්වා ඔබගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පිළිබඳ අදහසක් ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. සාමාන්‍යයෙන් නිරහාර රුධිර ග්ලූකෝස් මට්ටම ඩෙසිලීටරට මිලිග්‍රෑම් 100 එහෙම නැත්නම් ලීටරයට මිලිමවුල 5.6 හෝ ඊට වඩා අඩු වගයක පවතිනවා නම් සාමාන්‍ය ලෙස සැලකෙනවා. පූර්ව දියවැඩියාව එහෙම නැත්නම් ප්‍රී ඩයබටිස් සලකන්නේ 100ත් 125ත් අතර එහෙම නැත්නම් ලීටරයට මිලිමවුල 5.6 සිට 6.9 අතර මට්ටමක් පූර්ව දියවැඩියාව ලෙස පෙන්වුම් කරනවා. පූර්ව දියවැඩියාව තිබෙනවා නම් ඔබ දියවැඩියාව වර්ධනය වීමේ අවදානමක පස් වෙනවා. ඒ නිසා එවිට වෛද්‍යවරයා බොහෝ විට ඔබට උපදෙස් දෙනවා ලයිෆ්ස්ටයිල් මොඩිෆිකේෂන්. ඔබේ ජීවන රටාවේ ආහාර රටාවේ ක්‍රියාකාරකම් වල වෙනසක් කිරීම තුළින් මේ තත්ත්වයෙන් මිදෙන්න ඔබට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 126 එහෙම නැත්නම් ලීටරයට මිලිමවුල 7ට වඩා වැඩි යගයක රුධිර ග්ලූකෝස් මට්ටම පෙන්වුම් කරනවා නම් එය දියවැඩියා රෝග විනිශ්චයට අයත් වෙනවා. දැනටමත් දියවැඩියා රෝගියෙක් නම් ඔබට මේ කියන සාමාන්‍ය පූර්ව දියවැඩියාව හෝ දියවැඩියාව කියන මේ අගයන් වළංගු වෙන්නේ නැහැ. ඔබට ප්‍රතිකාර කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ යම්කිසි ටාගට් වැලියු එකක ඔබගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීම. ඒ ඔබගේ වයස, ස්ත්‍රී පුරුෂ භාවය සහ තවත් කාරණා කිහිපයක් මත රඳා පවතින්න පුළුවන්. ඔබට ප්‍රතිකාර කරන වෛද්‍යවරයා විසින් සාමාන්‍යයෙන් මෙන්න මේ ටාගට් රේන්ජ් එක තීරණය කරනවා. එතකොට fasting blood sugar පරීක්ෂණයක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ පරාසය තුළ ඔබගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීමයි. බොහෝ දෙනෙකුට මෙම අගය 70 130 එහෙම නැත්නම් ලීටරයට මිලිමවුල 3.8ත් 7.2යි අතරත් අගයක පවතිනවා. නමුත් මෙය බොහොම සුදුසුයි ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කරලා මේ අගය තුළ ඔබගේ රුධිර ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීමට උනන්දු වෙන්න. වයස අවුරුදු 35ට වැඩි සෑම පුද්ගලයෙකුම fasting blood sugar එකක් අඩුම ගානේ අවුරුදු 3කට වතාවක් හෝ කරනවා නම් ඒක සෞඛ්‍යයට ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම තමයි ඔබට දියවැඩියාව සෑදීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා නම් ඒ කියන්නේ දියවැඩියාව ඒ පෞල් ඉතිහාසයක් පවතිනවා නම් සහ අනිකුත් විදිහේ අවදානම් සාධක ඔබ අධික ස්ථූලතාවයෙන් පෙළෙනවා නම් අඩු ක්‍රියාකාරීත්වය සහ වැරදි ආහාර රටාවලින් පෙළෙනවා නම් ඔබට පුළුවන් ඔබේ fasting blood sugar එකක් කර ගැනීම තුළින් ඔබගේ රුධිර ග්ලූකෝස් මට්ටම පිළිබඳ අදහසක් ලබා ගන්න. ඉතින් ඊටාම වැදගත් කාරණා කිහිපයක් fasting blood sugar කියලා සමාජයේ සුලභව පවතින මෙන්න මේ කියන රුධිර ග්ලූකෝස් මට්ටම තීරණය කරන පරීක්ෂණය පිළිබඳව අද මම මගේ වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් මම හිතනවා මේ වගේ වැදගත් වීඩියෝ ඉදිරියට නරඹන්න ඔයාලටත් පුළුවන් Varghese Bliss Space කියන මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න වගේම මම ඔබගේ සෞඛ්‍ය සහ ආහාර රටාව සම්බන්ධයෙන් කලින් කරලා තියෙන වීඩියෝසුත් මගේ channel එක හරහා නරඹන්න. ඉතින් නැවත මෙවැනි වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.